ඉවෙන්ට් එකට කලින්ම ටිකට් බුක් කරන්න හොඳම තැන ctickets.lk. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ctickets vlog එක. ඉතින් අපි ඉස්සර ඔයගොල්ලන්ට ආටිස්ට්ලත් එක්ක සින්දු කියන ආවා. ඒ වගේම ආටිස්ට්ලත් එක්ක කතා කරා. ඉතින් අද අපි වෙනස් විදිහට vlogs පටන් ගන්න යන්නේ. ඉතින් මේ vlogs පළවෙනි vlog එක අපිත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට මේ පළවෙනි vlog එකට එකතු වෙලා ඉන්නවා දිනක ජයසිංහ. ඉතින් දිනක මොකද වෙන්නේ? මේ දවස් ටිකේ බොහොම සතුටින් ඉන්නවා. අලුත් සින්දුවකුත් දැම්මා. ඉතින් ඒකේ ප්‍රතිචාරත් එක්ක බොහොම සතුටින් කාලය ගත වෙනවා මේ ටිකේ. දැන් මම මුලින්ම පටන් ගන්නම් ඔයාගේ දැන් මේ අලුතෙන් ආව සින්දුවර කලින් ගියපු සින්දුව. ඒක 8.2 මිලියන් ගිහිල්ලා තියෙනවා මේ වෙද්දි සින්දුව. ඒ සින්දුව කැතරිනා සෝන් එක. ඒ කැතරිනා සෝන් එක කොහොමද හැදෙන්නේ? ඒ ගැන පොඩ්ඩක් අපි කියමු. කැතරිනා සෝන් එක මම ඊටත් කලින් කරා නිම්න ආදරේ කියලා. ඒක කරලා අවුරුදු 4ක් විතර ගියා කැතරිනා කරන්න. ඒක කරන්නත් හේතුව මම කල් ගත්ත වැඩි. ඊට පස්සේ ඉතින් මේ කල්පනා කරා සින්දුවක් කරන්න දැන් කාලේ හරි කියලා. ඊට පස්සේ බැලුවා කවුද මේ දවස්වල හිට් වචන ටිකක් ලියලා තින්නේ කවුද කියලා බලනකොට හර්ෂණ අයියෝ සෙට් වුණා වඩ. හර්ෂණයට කෝල් එකක් දැම්ම මේ වැඩක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා දවසක් විතර ගත වෙනකොට මට දුන්නා එයා කරපු ගයිඩ් එක. ඒ කියන්නේ මට කරපු සින්දුවක් නෙමෙයි. වෙන එක්කෙනෙක්ට කරපු සින්දුවක් මට එව්වා. ඒක එව්ව ගමන් මට සෙට් වුණා. ඒ කියන්නේ තාවනේ අපි සින්දුවක බලන්නේ හුක් එකනේ. හුක් එක මට එලගිරි වගේ සෙට් වුණා. මං ගියා වැඩේ කරමු අපි මෙහෙමයි කියලා. ඊට පස්සේ ප්‍රගීත් අයියටත් කතා කරලා අපි ඔඩියෝ එක පැත්ත හදාගත්තා. ඊට පස්සේ වීඩියෝ එක කරන්න කවුද හොඳ කියලා බලනකොට සංදේශ අයියා තමයි ඉතින් පීක් එකේ ඉන්නේ හිටියේ. එතකොට සංදේශ අයියටත් කතා කරලා වීඩියෝ එකත් ලස්සනට කරගත්තා. ඇස්මින බැබලුණා හිතේ හද කමින් ඇඩිවුණා ඔඩි හගුවක පැටලුණා මගේ ආදරිය කැතරිනා. දැන් ඔය සින්දුව කරද්දි මෙහෙම මේ සින්දුව හිට් එකක් වෙයි කියලා හිතුවද? ඒ කියන්නේ 8.2 මිලියන් අය මේක කට්ටිය අතර වයිරල් වෙයි. නෑ ඒ කියන්නේ 8.2 මිලියන් එතරයි කියලා හිතුවේ නැහැ. සාමාන්‍යයෙන් නෝමලි ඒ කියන්නේ පටන් ගන්නමනේ. එතකොට නෝමල් ලක්ෂයක් දෙයක් වගේ තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මර බලාපොරොත්තු නොවුන විදිහට 8.2 මිලියන් ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට. සතුටු වේදී. TikTok එකේ වයිරල් වෙද්දී මේ කොහමද කට්ටියකින් ලැබිච්ච ප්‍රතිචාර මේ සින්දුවට? හොඳටම ඉනා සින්දුවට. නෑ ඔයාගේ කලින් ගියපු සින්දුව ඒ කියන්නේ කැතරිනායකට. කැතරිනායක ඒ කියන්නේ ඒක මට අලුත් අත්දැකීමක් තමයි. ඒ කියන්නේ මම මේ පීරියඩ් එකට ඇවිල්ලා චූටි කාලේ වෙනකොට එතකොට ඒ ලැබෙන ආදරේ ඒ හැමදේම මට අලුත් අත්දැකීමක්. ඒක මට මාර විදියට ෆීල් වුණා. ඒක තාමත් ලැබෙනවා ඒ විදිහටම. ඉතින් ඒක ඉස්සරහටත් ඒ විදිහටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක මම හරි ආදරෙන් බාර ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ප්‍රේක්ෂකයන්ගේ හම්බෙන ආදරේ. දැන් මේ සින්දුවට කලින් ඔයාගේ සින්දුවක් කියනවා නිම්න ආදරේ කියලා. ඔව්. ඒක ගැන අපි පොඩ්ඩක් මතක් කරමු. මොකද ඒක දැන් මම හිතන්නේ අවුරුදු දෙකක්ද? මේ නිම්නාදරේ ආදරේ අවුරුදු 5මාරක්. අපි ඒක ගැන පොඩ්ඩක් මතක් කරමු. මොකද දැන් ඔයා මේ සින්දුව කරන්න කලින් ඒ සින්දුව කරලා ඒකත් මම හිතන්නේ දැන් 1 මිලියන් වලට ළඟයි. ඒක පොඩ්ඩක් මතක් කරමු. ඒකත් කරේ මම හිතන්නේ සංදේශ අයියා. ඔව් වීඩියෝ කරේ සංදේශ අයියා. එතකොට මියුසික් කරේ සංජුල හිමාල අයියා. එතකොට ලිරික්ස් කරේ සචිත උදයන්ගේ හේරත් අයියා. ඉතින් ඒක තමයි මම ආස වයිබ් එක. ඒක මම ඒ කියන්නේ මම ඒක දාපු කාලේ මොකක් හරි එකක් තිබුණක් දන්නේ අපරාධ කියලා හිතුණා. මට ඒක මේ කාලේ දාන්න කියලා හිතුණා මට. ඉතින් ඒක වැඩිත් ලස්සනට වුණා. ඒක දැන් 1 මිලියන් ගිහිල්ලා තියෙනවා. මේ වැඩිත් දුවනවා, තාමත් දුවනවා. හරි. දැන් ඒ සින්දුව වලින් පස්සේ මම එනවා ඔයාගේ මේ අලුත්ම සින්දුව හොඳටම hina song එක. දැන් මේක අරකට එක්ක බැලුවාම views පොඩ්ඩක් අඩු වුණාට කට්ටිය අතර හිට් වෙලා තියෙනවා. ඔක කාලයත් එක්ක වාගේ දැන් අරක ගිහිල්ලා තියෙන 8.2 මිලියන්. ඒ වගේ මේ සින්දුවත් ගොඩක් දුරට යයි. නැතර තියන්නේ නැහැ. මොකද මේකේ හිට් එකක් එනවා කොහොමත් TikTok එකේ මම බැලුවා. මේ සින්දුව තියෙනවා දිගටම. මේ සින්දුව ගැන කතා කරත් කොහොමද මේ සින්දුව හැදෙන්නේ? මේ සින්දුවත් හැදෙන්නේ ඒකටත් මට අවුරුදු ගියා අවුරුදු තමාරක් විතර ගියා වැඩේ කරන්න. ඒ කියන්නේ කාලේ ගත්ත වැඩි. ඕක කරේ හර්ෂණ අයියයි ප්‍රගීත් අයියයි. ඒ දෙන්න ලස්සනට වැඩේ කරලා දුන්නා. ඒක මේ විශේෂයෙන් කියන්න මේ හොඳටම ඉනා ප්‍රොජෙක්ට් එක හොඳ ටීම් වර්ක් එකක් විදියට ගියේ අපේ. ඒ කියන්නේ හර්ෂණ අයියයි අපේ සෙරංගිනන්ගේ මේ ඇක්ටරේ. සෙරංගිනන්ගේ එතකොට ප්‍රගීත් අයියා තව ලොකු පිරිසක් ඉන්නවා මේක ඇතුලේ. ඒ සෙට් එකම ටීම් වර්ක් එකක් විදියට මේ වැඩේ ඒ කියන්නේ අර මේක අපේ වැඩක්
කියන විදිහට ඒගොල්ලෝ ඔක්කොම හිතලා මේ වැඩේ සාර්ථක කරගන්න සපෝට් එක දුන්නා. ඉතින් ඒක කියන්න ඕන විශේෂයෙන්. එතකොට මේ වීඩියෝ එක කරේ මේ පාර හිරුෂ්ක බෝගොඩ හිරුෂ්ක අයියා. ඉතින් එයා ලස්සනට වැඩේ කරලා දුන්නා. එතකොට ප්‍රවීෂ් මල්ලි එඩිට් එක කරා. එතකොට කසුන් ෆර්නෑන්ඩෝ තමයි ෆොටෝග්‍රැෆර් කරේ. ඉතින් ඒ වගේම කියන්න ඕනි සෙරංගි ගැනත්. සෙරංගි ගොඩක් වෙලාවට සාමාන්‍ය අපි සින්දුවක් කරනකොට අපේ ගෲප් එකක් හදනවනේ. සාමාන්‍ය ඒක ඇතුලේ අපි කතා වෙනවා මේක කොහොමද වෙන්නේ කින්න බන්ද කියලා. ඒකට සමහරක් වෙලාවට මටත් වඩා උනන්දුයි සෙරංගි. ඒ කියන්නේ සෙරංගි යාලා මේක මොකද මේවා හොඳද මේ විදිහට යන්නොත් හොඳයිද අපේ වයිබ් එකට වීඩියෝ එකේ තියෙන විදිහ. ඒ කියන්නේ මටත් වඩා එයා උනන්දු. ඒ කියන්නේ මම කියන්න උත්සාහ කරන්නේ වැඩක් කරන්න මාර ලේසියි. දැන් මේ ඉෂු මේ වීඩියෝ එකේ කන්සෙප්ට් එක කාගේ කන්සෙප්ට් එක ඒ කියන්නේ කට්ටියගෙම ඒ කියන්නේ අපි මේක පරණ කාලේ විදියට කරමු කියලා තමයි කට්ටිය කතා වුනේ. ඊට පස්සේ අයිඩියා එකක් ගෙනවා ප්‍රගීත් අය මේක අපි රෙස්ටොරන්ට් එකේ කරමුකෝ අර මේ පික්නික් එකක් ගිහිල්ලා වගේ පොඩි සීන් එකක් දෙමු කියලා ප්‍රගීත් අය කිව්වා. ඊට පස්සේ ඒකේ විදියට ස්ක්‍රිප්ට් එක අපි හදාගත්තා. ඊට පස්සේ ওই විදියට කට්ටිය ඩිස්කස් කරලා වැඩේ ලස්සනට කරා. වාගේ මේ සින්දුවයි කලින් සින්දුවයි දෙකම ලිව්ව එක්කෙනෙක් නේද? ඒ කියන්නේ හර්ෂරේ අරයාලගේ පෙරේරා. එයාගේ සින්දු වාට නිකන් පද රචනය හොඳයි කියලා හිතුන හින්දාද දැන් එයාට දිගටම සින්දු දෙනවද කොහොමද? නෑ මෙහෙම ඒ කියන්නේ පද රචනය ගොඩක් හොඳයි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ලංකාවේ අපි මෑත කාලයේදී ගත්තොත් හිට් වෙච්ච ගොඩක් සින්දු තියෙන්නේ හර්ෂණ අයියාගේ. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් තියෙනවා සින්දු. එතකොට ඒ ඔක්කොම කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ ලිරික්ස් සාර්ථක හින්දානේ ඔක්කොම ගීත ජනප්‍රිය වෙලා තියෙන්නේ. දෙවියාලෙම සුව මගේ ඇඩට පිපුණු මල එය සැනසිලෙම ඔයාව මවල මට කෙලේ හොඳටම හිනා ඔය මුහුණට ගැලපුණා නැගිය කතාවකට වචන දෙකට මුල. ඒ කියන්නේ තව මගේ වයිබ් එක මේක නෙමෙයි ජබද. ඒ කියන්නේ වයිබ් එක මහ ක්ලාසිකල් පාම් එකේ යන සින්දු වලට තමයි ගොඩක් ආස. නමුත් අර මට ඕනි වුණා මේ ප්‍රේක්ෂකයා අතරට එන්න. එතකොට අර පීක් එකේ තියෙන්නේ මේ වයිබ් එකේ සින්දු නිසා මම ඒක නිසාම තමයි හර්ෂණ අයව තෝරගත්තේ. හර්ෂණ අයියාගේ ප්‍රගීත් අයියාගේ කම්බිනේෂන් එකෙන් ගොඩක් ලස්සන වැඩ හිට් වැඩ ගොඩක් එළියට ඇවිල්ලා තියෙන හින්දා ඒගොල්ලොන්ව තෝරගත්තා මම. ඉතින් ඉස්සරහට මම කැමති දියෙත් ලස්සන ගීත ගොඩක් අහන්න පුළුවන්. ඉතින් මේ ඒ කියන්නේ මම මේ ගීතවලට අකමැති කියනෝ නෙමෙයි. මේක මාර වයිබ් එකක් තියෙන. ඒ කියන්නේ අපි ස්ටේජ් වල සිං කරනකොට උනත් මේ ජමෙදු අර ප්‍රේක්ෂකයෙ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඒ ඩාන්ස් කරනකොට ඒ තිල් එකේ ඩාන්ස් කරනකොට ඒක අපිටත් මාර ෆීල්. අර ඒක තියෙනවා ඒ සින්දු වල. ඉතින් මේ සින්දු වල වරදක් නැහැ. ඉතින් ඒවටත් ආසයි අර ටයිප් එකටත් ආසයි. නමුත් ඉස්සරහට බලාපොරොත්තුව කාම් එකේ යන ක්ලාසිකල් ෆීල් සින්දු දාන්න තමයි. දැන් මගේ ඊළඟ ප්‍රශ්නයට උත්තරේ අනින් ප්‍රශ්නෙනුත් මෙයාගේ උත්තරේනුත් කියවුණා. හැබැයි දැන් මට අහන්න තියෙන්නේ මේ මම අහන්න යන්නේ දැන් මේ දැන් නිම්නාදීර සෝන් එක ස්ලෝ සින්දුවක් මේ වගේ දැන් ඔයා කැමතිත් ඒ ටයිප් එක. දැන් මේ ඔයාගේ ඊට පස්සේ ආව සින්දු දෙකම ෆාස්ට් ටයිප් එකට ඩාන්සින් ටයිප් එකට. ඇයි මේ ඒ කියන්නේ මේ විදියට වෙනස් කරන්න හිතුනේ ඔයා සින් කරන විදිය? ඒ කියන්නේ නෑ මම අර ඉස්සල්ලා කිව්වනේ ජමිදු මේ මං ආස වයිබ් එකේ ඒක කියලා. නිම්නාදීර එකේ තියෙන ටයිප් එකේ වයිබ් එක තමයි මං ආස. නමුත් ඒක මට පොඩ්ඩක් නිකන් මම තනියම ඉන්නකොට කල්පනා කරනකොට මට තේරුණු දෙයක් මේ ඒ කාලේ ගොඩක් ගියේ වෙන වයිබ් එකක සින්දු ටික. ඊට පස්සේ තමයි මම තීරණය කරේ මේ වගේ සින්දු ටිකකට ගියොත් හොඳයි. මට ප්‍රේක්ෂකයන්ට ඩාන්ස් කරන්න පුළුවන් විදියට ඩාන්ස් කරන්න පුළුවන්. ඒකේ අර මේ චිල් වයිබ් එකක් නේ තියෙන්නේ අතන. එතකොට ඒක ගොඩක් අර මේ ප්‍රේක්ෂකයා අතර රැඳෙයි කියලා හිතුන හින්දා මම මේ පැත්තට යමු වුණා. දැන් ඔයා හිරුස්ටා ඉද්දිත් ටිකක් ස්ලෝ සින්දු තමයි පොඩ්ඩක් වැඩි විදිහේ කට්ටියට දැනෙන විදිහේ සින්දු. හිරුස්ටා වේදිකාවෙන් කොහොමද ලැබිච්ච අත්දැකීම මේ ඉස්සරහට මේ සින්දු කරන්න කොහොමද ඒක? හිරුස්ටාගෙන් ලොකු පන්දරයක් ලැබුණ චමතු. ඒ කියන්නේ මේ සාමාන්‍ය අපි ටීවී එකක ඉන්නවා කියන්නේ හිතන්නකො ටීවී එකේ ඔය යන තප්පරයක්ම කොච්චර වටිනවද කියලා. ඉතින් ඒ අවස්ථාව හිරු ටීවී එකෙන් හිරුස්ටා ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට ලැබිලා තිබුණා. ඉතින් ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගත්තා. පොඩ්ඩක් ඉන්න. ආගේ ප්‍රශ්නේ මොකක්ද මට අමතක වෙනවා. හිරුස්ටා වේදිකාවෙන් ලැබිච්ච පන්නරේ. අපි උපරිම ප්‍රයෝජන ගත්තා ඒකෙන්. එතනලා ගත්තා නේද? අපි මේ මොනවාද හිරුස්ටා වේදිකාවේ උපරිම මේ සපෝට් එකක් හම්බුණා අපේ ජර්නි එක ඉස්සරහට ගෙනියන්න. අපේ කියන්නේ අපේ ඉමේජ් එක හදාගන්න සහ පර්සනැලිටි එක ඒ හැම දෙයක්ම හිරුස්ටා එකේ ඇතුලේ හැදුනා. මේ සහ අපිට පීක් වෙන්න හොඳ
ප්ලට්ෆෝර්ම් එකක් වුණා හිරුස්ටා ප්ලට්ෆෝර්ම් එක. දැන් මම ඒ ප්‍රශ්නෙත් එක්ක ආයෙ පොඩ්ඩක් පිටිපස්ස යනවා වගේ. දැන් ඉරුස්ටා වලට එන්නේ ගොඩක් කට්ටිය සින්දු කියන්න පුළුවන් හින්දා සින්දු කියලා ඒ වගේ. ඔයා හිරුස්ටා එන්න කලින් ඔයාගේ කොහොමද මේ ජීවිතේ හැදෙන්නේ? සින්දු කියන පටන් ගන්නෙ කොහොමද? සින්දු කියන්න ආසෙ තියලාද පටන් ගන්න නැත්නම් කාවරි දැකලා ෆලෝ කරලා වගේද? ඔයා කොහොමද මේ සින් කරන මේකට එන්නේ? නෑ ඒ කියන්නේ හිරුස්ටා යන්නේ ජමිදු මම ඇත්තටම ආසාවට. ඒතකොට සින්දු කියන්නේ නැද්ද කොහෙවත්? ඒ කියන්නේ සින්දු කියන්නේ මම ඇත්තටම දන්නේ මට සින්දු කියන්න පුළුවන් කියලා. සාමාන්‍ය අපි ඉස්කෝලේ කට්ටිය කොල්ලෝ කෙල්ලෝ දෙට්නාම සින්දු කියන්නේ සංකල් වෙච්චේර ගහලා කරලා ආතල්ලගේ සින්දු කියන්නේ ඒව කියනකොට ඉතින් ඔය කොල්ලෝ එන්නේ කියනවා ඔබ ලස්සනට කියනවා බං අර එහෙම පොඩි කමෙන්ට් ටිකක් ආවා. එතකොට මගේ පොඩ්ඩක් කොල්ලුවට ගියා වෙ ඉන්නේ. ඊට පස්සේ කට්ටිය මාව මේ යෝජනා කරා ඇසෙම්බලි වල සින් කරන්න. ඊට පස්සේ ආව ප්‍රතිචාරත් එක්ක පොඩ්ඩක් මම අර පැත්තට මේ යන්න ඕනි කියලා හිතුණා. ඊට පස්සේ මම මියුසික් මුකුත් ඉගෙනගෙන තිබ්බෙත් නැහැ. මියුසික් ගැන මුකුත් දන්නෙත් නැහැ. වොයිස් ට්‍රේනින් වන් මුකුත් නැහැ. ඊට පස්සේ මම ආසාවට වගේ දාලා බැලුවා. කොහොම හරි ඉතින් මේ තීන ටැලන්ට් එකෙන් කොහොම හරි අවසාන 16 වෙනකම් ආවා. ඒකේ ලොකු ආදරයක් ලැබුණා, ලොකු පාර්ට්නරයක් ලැබුණා. ඒ හැමදේම තිබුණා හිරුස්ටා වේදිකාවේ. දවාගේ අර 8.2 මිලියන් ගේපේ නම් ප්‍රචාර අහන්න යන කට්ටියකින් හොඳට ප්‍රචාර තියෙනවා. දැන් මේ මෑත කාලේ රිලීස් වුණ හොඳටම හිනා ගීතයත් එක්ක කොහොමද ලැබිච්ච ප්‍රතිචාර කට්ටියකින්? හොඳටම හිනා ජමිදු කියන්නේ ඔය TikTok එකේ TikTok platform එකේ වීඩියෝස් ඉක්මනට හැදුනා. ඒ කියන්නේ කැතරිනා එකට සාපේක්ෂව බලනකොට TikTok වීඩියෝස් සෑහෙන හැදුනා හොඳටම හිනා එකට. එතකොට TikTok එකේ ඔය වීඩියෝස් කරලා තියෙන එතකොට බලලා තියෙන ඔය ඉන්න ඔය නංගිලා මල්ලලා පාර තොට යනකොට කතා බහ කරනවා. එතකොට ඉතින් සතුටුයි ලැබෙන ආදරෙත් එක්ක. එතකොට තව මොනාරි අපි අදිමක් ගන්න යනකොට පාර තොට යනකොට මිනිස්සු ප්‍රේක්ෂකයෝ දැකලා කතා කරනකොට ඒකත් මට මාර සතුටුයි. ඒ කියන්නේ මම හිතලා බලනකොට මම අර ආපු ගමනත් එක්ක මට ඒක මාර ෆීල් එකක්. කවුද නම දැම්මේ මේකට? හොඳටම හිනා ගියා. හොඳට විනා ඒකත් මරු ප්‍රශ්නයක් ඇහුවේ. ඕකේ මේ අපි සින්දු ආනකොට සින්දු ආන්දලා අර්ජුනයවට එව්වනේ. කොහොම මම අර්ජුනයි මේකේ නම මොකක්ද කියලා. නම තමයි මේ නමක් අපි මේ TikTok එකේම දාමු කට්ටියටම මේ නමක් යෝජනා කරන්න කියලා. ඊට පස්සේ අපි TikTok එකේ දැම්ම දාලා බලනකොට ගොඩක් අය දාලා තිබුණා නම් හොඳටම හිනා කියලා. එතකොට දේවියාලිම සුව, එතකොට මගේ හැඩට පිපුණු මල, ඔය වගේ නම් ගොඩක් දාලා තිබුණා. ඒ නම් ගොන්නෙන් අපි තෝරගත්ත නමක් තමයි හොඳටම හිනා. එතකොට මේ දැන් ඔයාගේ හැම සින්දුවක්ම කරලා තියෙන තනියම ගොඩක් ඒවා කියන්නේ මං හිතන ඔක්කොම කරේ වගේ තනියම ඩුවෙට් ඒවා කරලාම නෑනේ. ඉස්සරහට තව ආටිස්ට් කෙනෙක් එක්ක සෝං එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවද කොහොමද? ඔව් මට අදහසක් තියෙනවා ජමිදු මේ ෆීමේල් ආටිස්ට් කෙනෙක් එක්ක ඩුවට් එකක් කරන්න. සහ දැන් රැප් ආටිස්ට් ගොඩක් හිට් වුණානේ පහුගිය දවස්වල රැප් එකයි සෝං එකයි ගොඩක් හිට් වුණානේ. එතකොට මේ රැප් ආටිස්ට් කෙනෙක් එක්ක කරන්න අදහසක් තියෙනවා. ගොඩක්ම ෆීමේල් ආටිස්ට් කෙනෙක් එක්ක සෝං එකක් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලමු අපි තව ටික කාලෙක ඉන්න කවුරු හරි ෆීමේල් ආටිස්ට් කෙනෙක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්ක කරත් හොඳයි. හතර දෙනෙක් ඉන්නවා. අපි කිව්වොත් ඒකේ අර මේ ඒකේ සර්ප්‍රයිස් එක නැති ආයෙත් කෝල් එකක් එන්නේ නේද මේ මාත් එක්ක සින්දුවක් කරමුද කියලා අහන්න. ඔව් ඒවා වෙන්න පුළුවන් එතකොට කලින් කැතරිනා සින්දුවෙන් පස්සේ හොඳටම ගීත ඒ කියන්නේ හොඳටම මීනා මේ සින්දුවෙන් අවුරුදු එකමාරක් අවුරුද්දක් විතර ගියා. ඇයි මේ මෙච්චර කල් ගන්න සින්දු කරන්නේ? ඒ කියන්නේ ජවුදු මට ඒ කියන්නේ කාලේ ගියා තේරුන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය කැතරිනා සින්දුව දැන් views යනවා බලබලිනේ 1 million 2 million. ඒකත් බලබල හිටියා. ඒකත් අර මේ දැන් මම බලාපොරොත්තු වුණේ ලක්ෂය 2යි views නේ. එතකොට අර ඒ ප්‍රමාණය ඉක්මවලා 1 million 2 million ඔහොම 8 million වෙනකන් එනකොට අර එන සතුටු යාර ඕකත් එක්ක තව ෂෝ වලට ඉන්වයිට් කරා. ෂෝ වලට යනවා එනවා ආයෙ නිදා ගන්නවා ආයෙ හවසට ෂෝ වලට යනවා. ඔහොම දන්නේම නැතුව කාලේ ගියා. ඒ කියන්නේ සින්දුවක් කරන්න ඕනි කීකේ ඉන්නවා කල්පනා කර කර. කොහොමාරි කල්පනා කරන කාලේ අවුරුදු එකමාරක් වුණා කොහොමාරි අන්තිමට. දැන් ඊළඟමාරක් ගිහිල්ලා කොහොමද? දැන් ඊළඟ සින්දුවෙන් අවුරුද්දකට අඩුවෙන් පුළුවන් නේද? එච්චර කල් යන්නේ නැහැ. දැන් මේ මම කරගත්ත මෝඩ වැඩක් දෝ කියලාත් හිතුණා එච්චර කල් යවාගත්ත එක. තව මාස 2කින් 3කින් ඊළඟ සින්දුව මාස 2කින් වගේ දෙන්න පුළුවන්. අලුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි මම එනවා එතකොට ඊළඟ ප්‍රශ්නෙට. දැන් මම අහන්නේ ඉන්නේ ඔයා ඒ කියන්නේ ලංකාවේ කවුරු හරි ෆලෝ කරන ආටිස්ට්ලා ඉන්නවද? පිටරට ෆලෝ කරන ආටිස්ට් ඉන්නවද? ඒ කියන්නේ ෆලෝ කරන ඔයා කැමති කවුරු හරි ආටිස්ට්ලා ඉන්නවද?
කැමති කියන්නේ මම කැමති ආටිස්ලා ඉන්නවා කියන්නේ ෆලෝ කරන්න කියන්නේ මෙම හැම ආටිස් කෙනෙක්ම මම බලනවා. ඒගොල්ලොන්ගෙන් ගන්න පුළුවන් හැම දෙයක්ම මම ගන්නවා. එතකොට මම ආස ආටිස්ලා තමයි ගොඩක්ම ඉන්නේ. එක්කෙනෙක් කියලා නැහැ. ගොඩක් ඉන්නවා. නමුත් අර ෆලෝ කරනවා කියන එක නැහැ. හැම ආටිස් කෙනෙක්ගෙන්ම ගන්න පුළුවන් පර්සනැලිටි ඒගොල්ලොන්ගේ තියෙන ගතිගුණ ඒගොල්ලෝ කොහොමද ෂෝ එකකට ගිහිල්ලා ඒගොල්ලෝ පර්ෆෝම් කරන්නේ ඒ වගේ දේවල් මට ගන්න පුළුවන් දේවල් මගේ මේ ජර්නි එකකට මම හැම කෙනෙක්ගෙන්ම ගන්නවා මේ සේෆ් රේ ඉන්න ප්‍රවීඩියෝ එතකොට දැන් කාලින් අපේ සමකාලීනයේ මේ ගාන ශිල්පියෝ ඒ හැමෝගෙන්ම ගන්න පුළුවන් දේවල් ටික මම ගන්නවා. හරි. එතකොට මේ දැන් අපි සෝන්ග්ස් ගැන ඇහුවා ගොඩක් විස්තර කතා කරා. ඔයාගේ පර්සනල් ජීවිතය ගැන ඇහුවා යන්නේ විස්තර කරා. ඒකට අස්තවල ගියේ මොනවාද කොහොමද කියලා පොඩ්ඩක් මගේ පවුලේ අම්මයි තාත්තයි අයියලා තුන්දෙනයි ඉන්නවා. මම ඉස්කෝලේ ගියේ නෙරමුල්ල සාන්ත් සෙබස්ටියන් විද්‍යාලයට ඕ ලෙවල් එකට. ඊට පස්සේ ඒ ලෙවල් වලට ගියා කරුණාරත්න බුද්දිස් කොලෙජ් එකට. මම ඉන්නේ වත්තනේ නෙරමුල්ල. ඉතින් ඔයා තමයි කෙල්ලෙක් ඉන්නවද කියලා අහන්න පාද. එපාලේ ඒව ඕනේ නෑනේ මේ මොනවාද හරි. මේ අන්තිම ප්‍රශ්නේ මගේ ඉදිරියට මොනවද කරන්න ඉන්නේ මේ අවසාන වශයෙන් මොනවද බලන් ඉන්න කට්ටියට කියන්න දෙන්නේ? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ප්‍රේක්ෂකයන්ට මෙච්චරක් කල් මාව සෝලා තිබ්බේ. ඕගොල්ලෝ ඉතින් ඕගොල්ලෝ ඉස්සරහටත් මාත් එක්ක ඉන්නවා කියන්නේ මට මාර අයියා මේ ගමන යන්නේ. ඉතින් ඒ ආදරේ ඒ තියෙන අපි ස්ටේජ් එකට නැගගත්තේ තියෙන ආදරේ ඒක තමයි මට වටින්නේ. ඒ කියන්නේ මිල මුදල් වලටත් මිල මුදල් තියෙන්න ඕනේ නෑ කියන්නේ. නමුත් අර ඒ දැනෙන ආදරේ තමයි මට තියෙන්න ඕනේ. ඉතින් ඒ ආදරේ ඒ විදිහටම දිගටම තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් දැන් මගේ ඉස්සරහට ස්ලෝ වයිබ් එකේ සින්දු ටිකක් එනවා. ඉතින් ඒවා ටිකත් අහන්න ඕගොල්ලොන්ට තව මාස දෙක තුනකින් පුළුවන්. ඉතින් ඒවා බලන්නත් මාත් එක්ක රැඳී ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. හරි. එහෙනම් අපේ ෆස්ට් vlog එක මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් අද අපිත් එක්ක එකතුනේ දිනුක ජයසිංහ. ඉතින් ආවට බොහොම ස්තුතියි. අපි තවත් ආටිස් කෙනෙක් එක්ක හම්බෙමු අපේ සෙකන්ඩ් vlog එකේ. එහෙනම් අදට අපි සමුගන්නවා. බයි. ඉවෙන්ට් එකට කලින්ම ටිකට් බුක් කරන්න හොඳම තැන seatickets.lk